සම්බුදු පියාණන් වහන්සේගේ උත්තම වූ සම්මා සම්බුද්ධ ශාසනයක් එක්ස්තිස් කල්ලක් අතර සත්තු ලෝකයේ වාසනාවන්ත ජීන්තියක්. මේ දෙකම එකතු වෙච්ච තැන නිවන් දකින්නට හේකිබිල පින්කම් කර ගැනීමේ භාග්‍ය තියෙන ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය ලබා දක්ෂ නිසා ඒ ත්‍යාග්තූප කරන්නට පුණ්‍යලාභයේ තථාගත සම්බුද්ධ දේශනාවක් තියෙනනේ අවේ මතරම එක සැරේ ලැබෙච්ච ලොකුලේ ලෝකයේ බුදුහාමුදුරුවම පහළුනේ නැත්නම් දක්ෂයන්ක නිවන් දැකිද පින් කරා වැඩ. ඒ මනුස්සලෝකෙ ඉපන්නට මම කර්තයාක පින්කම් කරගන්න අපහසුයි. දහ සම්පත්තිය කියලා පියාගේ නිවන් දකින්න පින් තියෙන්නේ ඊළඟට හතරවෙනි පාරේ සද්ධම්මස්ව තථාගත බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන සිත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා දාන ඉපේත්තක ජාතක වේදල් අබ්බෝත දවලසිය මේ අංගන ළමය මෙහෙවමින් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය උරුගන්වමේ දේශනා කරන දාමක් බුදු කෙනෙක්ගේ සාන්තනයේ නැස ක්‍රමෙන පොහොදුවක් හම්බුනේ. දැන් ඔබ මේ වටින මේ ජීවිතේ ඉපදිලා තියෙන්නේ. මේක නිකම්ම හම්බ වෙච්ච එකක් නෙවෙයි. අපි පෙර සංසාරේ හුඟක් පින්කම් කරපු නිසා තමයි මනුස්ස ලෝකෙ උපදී. අපි හුඟක් දුස කල්පනා කරනවා අනේ මේිට වඩා දිවි යෝතේ හොඳයි. හැබැයි හොඳයි. ආර්සේම හොරට ගියා. සකෝවින විලා ඔහි ඉන්න එකයි තී. ඉතින් දිව්‍ය ලෝකේ පල්ලෙහාම දිව්‍ය ලෝකෙට අපේ අවුරුදු 50ක් යන්න උනේ ඒක දවසක් ඒක. දෙවෙනි දිව්‍ය ලෝකෙට අපේ අවුරුදු 100ක් ගියාම ඒක දවසක්. තුන්වෙනි දිව්‍ය ලෝකෙට අවුරුදු 200ක් ගියාම ඒක දවසයි. හතරවෙනි දිව්‍ය ලෝකෙට අපේ අවුරුදු 400ක් ඒක දවසක්. අස්වෙනි දිව්‍ය ලෝකෙට අපේ අවුරුදු 800ක් ඒක දවසයි. හයවෙනි වතවර්ත දිව්‍ය ලෝකෙට අපේ අවුරුදු 1600ක් ඒක දවසක්. ඒ වගේ දවස් 30ක් මාස වෙලා ඒ මාස පුනමක් කවුරු තියලා පළවෙනි දිව්‍ය ලෝකෙට අවුරුදු 500යි දෙවෙනි දිව්‍ය ලෝකෙට 1000යි තුන්වෙනි දිව්‍ය ලෝකෙට 2000යි හතරවෙනි එකට 4000යි පස්වෙනි එකට 8000යි හයවෙනි එකට 17000 1600 මේ තරම් ආයුෂ තියෙනවා. හැබැයි උපදින්න මහ ලොකු පින්කම් ඇයි එහෙම කියන්නේ? අපිට බලපොතේ තියෙනවා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ වෙච්ච සිද්ධි. විමානවත්තු කියලා වනපතක් තියෙනවා. දිව්‍ය ලෝකයේ පිළිබඳව කතා කරන කතන්දර 53ක් තියෙනවා. අවුරුත් පොත හොයාගෙන බලන්න. ගබ්බ පොතේ නම විමානවත්ති. ඒකෙම අනිත් පැත්තේ තියෙනවා പ്രേතවත්තු කියලා තව පොතක්. මේ පොතේ බලපුවාම තේ පේනවා මුගලන් වහන්සේ දිව්‍ය ලෝකෙ බිහිරලා හැසිරේ චාලිකා කරනකොට ලක්ෂණ දිව්‍ය විමානයක් තියෙනවා. විරම වතුර බැලුවා මේක මිනිස්සර තිබිච්ච එකක් නෙවෙයි මේ අලුතෙන් හැදිච්ච එකක්. විමානේ ළඟට ගියාම දෙවගණක් එළියට එනම මහා ආඩ්‍ය වූ සම්පත්තකි. මුගලන් වහන්සේ වහනවා උඹ මේක ඉස්සෙල්ලා මෙතන හිටියේ නෑ. මේ තිස්තල්ලක් මේතර දේශي එලිබලා තියෙනවා. මේ අලුතෙන් පහවෙලිත් කියලා. අනේ ස්වාමීනි කෝ මම මේ නෑතට දියා. එතකොට ඔබ මේ තරම් සම්පත් ලබන්න ඉස්තර මොකද්ද කරපු පින්කම? ඒ වෙනාවේ දිව්‍යාංගනාව තියෙනවා ස්වාමීනි මම මහා ලොකු පිනක් තොරලා නෙවෙයි ඒ තරම් සම්පත් වෙයි. සියන් ඔළුවන්ද ඔළුවා. ස්වාමී මම ඉහාටේ මනුස්ස ලෝකේ දුප්පත් කාන්තාවක් හිටියේ. අර ජීවත් වෙන්න විදිහක අනුන්ගේ ගෙදරක බැල මෙහෙ කරමින් ජීවත් වුණා. මම හිටපු ගමේ කට්ටිය කතා වුණා අහවල් දවසේ අපි බුදුහාමුදුරුවෝ බලන්න යමු වඩින්න යමු. මාත් මේ කාරණේ හිතට අරගෙන මම වැඩ කරපු ගෙදර ඉක්මනින්ම වැඩ ටික ඉවර කළා. ගෙදර ස්වාමි දියණියගෙන් අවසර ඉල්ලා ගත්ත මට ඉක්මනින් යන්න දෙන්න.
ඒ අවසරය අත්සරගෙන මම ගෙදර ඇවිදින් නාලා කියලා ලැහැක් තියෙනවා කුටලේ. ජයවෙනම අනික් සත්තිය යනවා. මම ඉක්මනින් නාලා ලැහැක් තියෙනකොට කට්ටියම ගිහිල්ලා. ඒත් මම කල්පනා කරා කොහොම හරි මං පෙත්තු කරගන්න ඉජහට යන්න. එහෙම හිතලා පාන්දර බැහැලා බැලුවා වටේ ටික මලක් දෙකක්වත් හොයාගා. යන කට්ටිය ඔක්කොම තියෙන මල් ටික කඩාගෙන ඇදිලි. මම කල්පනා කරා මේ බුදුහාමුදුරුවෝ දැතින හිස්පතින් යන්න බෑ අඩු ගානේ මලක්වත් කරේ යන්න එපේ. වටපිට බලා යනකොට වැටකුල් වැලක් තියෙනවා. ඒ වැලේ මල් තියෙන්නේ. අදිසියද මං ඒකේ මල් 3ක් කඩාගා. මේ මල් 3ක් කඩාගෙන දැන් මම අර ජීතත්පියක එක්සු කරන බොහොම කලබලෙන් ඉක්මනින් යනවා. වෙලාම ගොම්මන් වෙලාව. ඒ ගොම්මන් වෙලාව තියන්නේ මොකක්ද දන්නවද ඒකේ? බොම් මගට බහින වෙලාව. එහිඳ ඒකට කියනවා ගොම්මන් වෙලාව. ඇයි ඒ? දේ ලෙහලා ගාපු හරක් ටික කැලේ ගිහිල්ලා කාලා රෑ වෙනකොට ගෙදර එන්න කාලට බහිනවා. කැලෙන් එළියට ගා. අන්න ඒ පාද බහැලා එළ වෙලාවට තමයි ගොම්මන් වෙලාව කියලා කියන්නේ. අපේ ලංගොල හොඳ ඒවා තිබුණා නේ. ඉස්සර ඉතින් හරියට අවතාර එහෙම තියනවායි කියලා කියනවා. ඒ.එස්. පෙරේරා මහත්තයා ලියලා තියෙන ගොම්මන් වෙලාවට ඇති බව අවකාර අදහයි පිකිසරේ හැම ගෙලිනික නෑර කියලා. ඒ නිසා දැන් උදේ ගිය වැස්සියක් කැලේ පැටියෙක් හම්බ වෙලා. දැන් මේ පැටියත් අරගෙන වැස්සි ගෙදර එනවා. මේ අම්මා කලබලේ මෙහෙන් දුවනවා අර පැටියෙක් එක්ක කරගා. අර පැටියා අම්මව මෙසක කිසිම සතෙක් දැකලා නැහැ. දැන් පැටියන් ඉස්සරහට ඒ පැත්තෙන් එනවා අම්මා මේ පැත්තෙන් දුවගෙන යනවා. පැටිය බැලුවා අමුතු එක්කෙනෙක් පැටිය දුවගෙන ආව අම්මට එක්කුව. අම්මත් දුවගෙන යනවා දැන් මට යන්න ඉස්සරහ. මහවැසි කල්පනාසක මගේ දරියස අනුචුවක් කරන්නයි මේ එන්නේ. වැස්සෙත් දුවගෙන ගිහිල්ලා පැටියා අම්මට කෙක්කු වෙනකොට තැල්ලු ගමන් ඇල්ලලා ඇසි. අම්මා ඉදරෝ ලැබුවා. මැරිලා බුදුහාමුදුරුවෝ වනිල්ල යනවා තියෙන හිතෙන් ගිය පිනට අරකරන් ඓශ්වර්ය සම්පත්තු මහා දීර්මානික පාර. මේ කාරණේ කියලා මේ දෙවන කියනවා ස්වාමීනි මිනිස්සුන්ට කියන්නේ මම මෙන්න මෙහෙම සම්පත්තියක් ලැබුවා බුදුන් වඳින්න යන්දී නැරිලා. අනේ ස්වාමීනි අර මල් තුන මට පූජා කරගන්න හම්බෙලා මරුණා නම් මට මොනතරම් සම්පත්තියක් ලැබෙයිද කියන එක මට අපිකා ගන්න. මේ එක පන්දරයක් මට යු දීලෝ කියන්නේ මහ ලොකු තින්කම් ඕනේ නෑ. හැබැයි මිනිහෙක් වෙන්න ඒ වගේ පින් වලින්ද බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට පින්කම් 10ක් දීලා තියෙනවා. මනුස්ස ධම්මෝ නාම දස කුසලං කියලා බණ පොතේ ඒක ලියලා. කොහොමද? දානං සීලං ච භාවනා පත්තිපත්තානුමෝදනා විඤ්ඤාවච්ච විතායන්තෝ දේශනාසුති දික්ති දූජම් දීම සිල් දැකීම භාවනා කිරීම පින් දීම පින් අනුමෝදන් වීම වැඩේ තියන්ට සැලකීමත් ගුණවතුන්ට ගරු බුහුමන් කිරීම දන්න බණ කියා දීම කියන බණ ඇහිීම සම්මා දිට්ඨිය පිහිදීම කියන මේ 10 මිනිස්සුන්ටයි කරකට. එහෙනම් මෙන්න මේ මිනිස් ගහන් වලින් වැලිකොප්ටරයක් කරපු අය ආයෙත් මිනිත්තු විදිහට දැන් පුතාලා දුර ඔක්කොම ඒව ඉහාත් හඳට කරතු අය. මම බය නැතුව මේවා තියන්නේ මට තාප්ති දිනනවා. ඇයි? අන්ධෙක් නෙවෙයි, ගුරුවෙක් නෙවෙයි, බීරෙක් නෙවෙයි, කිරෙක් නෙවෙයි, පිළෙක් නෙවෙයි, අබ්බගතෙක් නෙවෙයි, උම්මත්තෙක් නෙවෙයි. කාගින්වත් ඉල්ලගෙන කර්ම හොයන්නේ නෑ, කාගේවත් ඉල්ලලා අනින්න යන්නේ නෑ, කවුරුවත් ඉල්ල තැනක දොක්ටර් ගාන කරනක ඉන්නේ. වේලක් කරින්න වේලක් හොයාගෙන කරන එකක් කිරිසකොට එකක් කරගෙන අදිනවා වැටිලා ඉන්නේ මගේ කියලා තැනක් තියෙනවා. එරත් දුක් නිරදුක් කියනවා මේ පටේයාපෝ තේජෝ වායු සතර මහා ලෝකේ යන්නේ හැදිච්ච පරිණස්කන්ධෙත් අනිවාර්යෙන් උරුමයි. එහෙම වෙච්චිලාවට බෙහෙත් උගුරක් කටේ වක් කරන්න මගේ කියලා පුරුසක් කියනවා. මේ සම්පත්තික නිකල් ලැබෙනවා. අපි හාකේ හොඳට
පීකර ප්‍රීතියේදී පාර. යනකට ගියාම කවිය කියලා දන්නේ එහාට යනකො රසන රූපයක් තියෙන. කලකට ගියාම හිතලා කරන්න පුළුවන් රක්ක නුවණක් තියෙන. ඒ ඔක්කොම ලැබුණේ අපි හාත්මිකයි පිබ්බලෙන් ඒ නිසා මේ වටින මේ සියෝ කීබර වටි. ඊළඟට බුද්ධෝත්පාදයක් ලැබෙනවා කියන එකත් ඒ වගේම අමාරු කාරණයක්. මේ බුද්ධෝත්පාදය කියන එක හැමදාම හම්බ වෙන්නේ නැහැ. කල්ප ගානක් කෙරුම් පුරලයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙයි. බුදුවරු පහළ වෙන කල්ප පහළ වෙන්නේ බුදුවරු පහළ නොවන කලම 100,000ක් යනලක් ගිහින්දා. ශූන්‍ය කල්ප කියනවා බුදුන්ගේ පහළ නොවන කල්ප වලට, බුදුවරු පහළ වෙන කල්ප වලට කියනවා බුද්ධ කාලය. එතකොට ශූන්‍ය කල්ප 100,000 මෙහෙල්ලක් තෙස කල්පයක් පහළ වෙනවා. ඒ කල්පේ කොහේ බුදුහාමුදුරේ ප්‍රමාණය හැටියට කල්ප කොටක් පහක් තියෙනවා. සාරෝ මණ්ඩෝ වරෝචේවල් සාල මණ්ඩෝ දෙබද්දකෝ අසුඤ්ඤ අප්‍රේ අසංකේයම් පංචකප්පේ විභාවිතාති රබරපතේ කියනවා. ස්වාර කල්ප, මණ්ඩ කල්ප, වර කල්ප, පාරමණ්ඩ කල්ප, මහා බද්ද කල්ප. බෙදුවේ ඒකෝ බුද්ධෝ සාරකප්පේ. එක බුදු කෙනෙක් විතරක් පහළ වෙන කල්පේ සාරකල්පේ. මණ්ඩ කප්පේ දිනාදී බුදු කෙනෙක් දෙනමක් පහළ වෙන නම් මණ්ඩ කල්පේ. බුදුවරු 3 නමක් පහළ වෙනවා නම් වර කල්පේ, 4 නමක් පහළ වෙනවා නම් සාර මණ්ඩ කල්පේ, 5 නමක් පහළ වෙනවා නම් මහා බද්ද කල්පේ. මෙන්න මේ කල්පයක විතරයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒත් හැමදාම නෑ. අවුරුදු ලක්ෂයකට අඩු, අවුරුදු 100කට වැඩි මිනිස් පරමායුෂ ගෙවන අතරතුර ඒකයි දිවි කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. දැන් මේ කාලේ අපිට ලැබිලා තියෙන්නේ මේ කල්පය මොකද්ද? මහා භද්‍ර කල්පය. අපසන්ත පූර්ණාගම කාශ්‍යප ගෞතම බුදුහාමුදුරුවෝ 4 නමක් පහළ වෙලා තියෙන්නේ. ඊළඟට පහළ වෙන්නේ ඉන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ. දැන් තවද මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙනවා. මේ මිනිස්සුන්ගේ පරමායුෂ අවම අවුරුදු 10යි, උපරිම අවුරුදු අසංකේයයි. දැන් බුදුහාමුදුරුවෝ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වුණේ බුදුවරු පහළ වෙන අවම සීමාවේදී. දැන් අවුරුදු 100කට ටිකක් වැඩි කාලෙක බුදුහාමුදුරුවෝ පහළ වෙලා තියෙන්නේ. දැන් ක්‍රමානුකූලව ආයුෂ අධි වෙන එක තමයි මේ යන්නේ. ඒ අද මිනිස්සුන්ගේ පරමායුෂ ජනගන්න කට්ටියද විශේෂයෙන් මේව මතක තියෙන හේතුව සංදරණ කරනවා ලෝකේ. 1970 ගණන් වල සංදරණයක් කළා මට මතකයි. මිනිස්සුන්ගේ පරමායුෂ කාන්තාවකට අවුරුදු 76යි, පුරුෂයෙකුට අවුරුදු 74යි. දෙවියන් පුතාලා හයි මගෙන් ආවෙන් තෝරාවේදී ඇයි ඉන්නවනේ. අපේ සාත්තට පීඩලා වෙදී ඉන්නේ කියලා නේ. ඔව්. බුදුහාමුදුරුවෝ පහළ වුණේ අවුරුදු 100කට වැඩි කාලෙක. හැබැයි ඉහළේ ජීවත් වුණේ අවුරුදු 80යි. බුදුහාමුදුරුවෝගේ මහණෙන් තිගොල්ලේකේදී අවුරුදු 180ක් දීගක් ඒක. බුදුහාමුදුරුවෝ දුප්පත්තාන කෙරුවා ආනන්දහාමුදුරුවෝ අවුරුදු 120ක් දීගත. ඒ සම්මතයක් තියෙන. ඒකට අවුරුදු අද සාමාන්‍යයෙන් ගත්තොත් 75ක් ලෝකවල ඉලා තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන අවුරුදු 2569. අඩි වෙලා තියෙන අවුරුදු 25ක්. මොකක්ද වෙලා තියෙන්නේ? අවුරුදු 100කට එක ගානේ අඩු වෙලා තියෙනවා. අවුරුදු 100කට යනකොට එක අවුරුද්දක් දානේ අඩි වෙලා. 2500 ගන්නකොට ඇති. 2500යි කියන්නේ 125. දෙකටත් 25ක් අඩිලා. මේ අඩුවිල්ල අවුරුදු 10ක යන තව කොච්චර කල් යයිද? 10 අවුරුද්දේ මිනිස්සු කොච්චර කල් ඉඳීද? ඒ ඉන්නකොට අර මුරුකසන්නන් ස්වාමී කියන එක රැහැලා. ඒකට නොතෙමෙක් කියවිසු ආයේ පින්දහම් කරන්න පටන් අරගෙන ආයුෂ වැඩි වෙවි හිටන්නේ. වැඩි වෙන ආයුෂ අසංකේය දක්වා රැහිරේ. අසංකේයයි කියන්නේ කී? දැන් පුතාලට එහෙම ඉස්කන් මහන්සියවට ඉලක්කම් ගන්න නැති වුණාට ඔය වතන තියෙනව නේද? මට නහුතේත ලැබ්බක් වෙන කියන්නේ.
අක්කගේ කතාව ඇහුව ගමන් මට 84000ට නැද්දා. මේ අගිරපත තමයි ගින් කලන් ඇටේ නේද? අසංකේයයි කියන්නේ ගියේ. සාමාන්‍යයෙන් ජනමහර කියනවා කංකියාවක් නැහැ. දේවකාණී චන්දවිමල හාමුදුරුවෝ ලියලා කියනවා ඉතින් ඔතකුන් පාරමිතා ප්‍රපරව කියේ. ඒ පොතේ මතකයේ ඉරේ 44 පිට වාඩි. හරි තියෙනවා ආචාර්ය මතයක්. උන්වහන්සේත් ඒක මේ බණේ කියන්නේ නැහැ. ඇදුරු මතයක් වශයෙන් පෙන්නනවා 1.140ක් ලියන්න ඕනේ අසංකේය ලානලියා. 140ක්. ඕන්නම් වැහුවට කටපාඩම් ඉල්ලේ හිමල විශ්වවිද්‍යාලෙ හිටියත් එක එක නැයක් කියනවා. දැන් ගැන කියාගෙන යනවා. එක එක 10 10 10 100 10ක් 10 100ක් ලක්ෂේ 100ක් කෝටියේ ලක්ෂයක් කෝටි එතනින්නම් කොම කෝටියෙන් කෝටිය වැඩි වෙයි. එකකින් වැඩි වෙනවා දබයි වැඩි වෙනවා 100 වැඩි වෙනවා එම්මෙදි කොම කෝටියෙන් කෝටිය. කෝටියයි කෝටි ප්‍රකෝටියයි නහුතයයි නින්නහුතයයි හිකනහුතයයි අහබබයයි අතතයයි අහහයයි සෞසන්දිකයයි ඉත්පලයයි කුන්දියයි කුන්දරීකයයි පදුමයයි අත්තෝහිනියයි බින්දුවත් කතානයයි මහා කතානයයි අසංකේයයි. බලන්න. හරවත් නෑ. එලන් අසංකේයයි කියන්නේ 1.140 ලිව්වෝ. එහෙනම් ඉතිරිත යන ආයශය යන්නේ කොච්චර පරියයිද? ඒ ආයසේ පරම්පරාව කොච්චර ඉඳීද? ඒ ඉන්නකස් තමයි ආය අකුසල පටන් ගන්නේ. අකුසල පටන් ගත්තයින් පස්සේ ක්‍රමයෙන් ආයෙත් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අඩු වීගෙන එන එක 80000 මිනිස්සු පරමාවසි දෙවන කාලේ තමයි මෛත්‍රී මහා රූපාවේ දෙතනින් නිකුවා හිත අනිද්දා ඊළ ගාප් මෙනම් දුවේ කිය. ඒකට මේ තරම් දුර්ලභ වූ බුද්ධෝත්පාදයක් අපිට ලැබිලා තියෙනවා. මේ අදුම කාලෙන් බුදු වෙන බුදු කෙනෙක් අපේ බුදුහාම. අදුම කාලයයි පෙරුම් කොල්ලා තියෙන අසංඛ්‍ය කල්ප ලක්ෂ 20යි. යැගිමොංගොත් අසංඛ්‍ය කල්ප ලක්ෂ 32ක් තුරාද. මධ්‍යම වශයෙන් අසංඛ්‍ය කල්ප ලක්ෂ 24ක් තුරාද. ඒ බුද්ධෝත්පාද දැන් ඔබට ලැබිලා තියෙන්නේ. මිනිත්තේ ලැබිලා තියෙනවා බුද්ධෝත්පාද ලැබිලා. තුන්වෙනි කාරණේ මං කිව්වා ක්ෂණ සම්පatti. ක්ෂණය කියන්නේ මොකක්ද කියන එකයි. සම්පත් කියන්නේ ඉතින් වාසනාවන්ත කියන වචනේට දන්නවා. වාසනාවන්ත නෑ. මේ වාසනාවන්ත මොහොත හැම එක්කෙනාටම ලැබෙන්නේ නෑ. ස්ථාන අවස්ථා 8කින් වලකින් දෝන. කයෝ අපාය ආරුප්පා සංඤං පච්ඡන්ති මංතිතර පන්තින්ද්‍රයානං වේකල්ලං නික්ඛාදික්ඛිත දාරුණා අපාත භාවෝ බුද්දස්ස සද්ධම්මාමත දායිනෝ අත්තක්ඛනා අසමයා ඉකීති පකාසිතා යන බණපතේ කියනවා. නරත තිවිසන් ලෝකේ പ്രേතනිකාය කියන ස්ථාන තුනේ උපන්න කෙනෙකුට කවදාකවත් නිවන් දකින්න පින් කරන්න. දෙමතර එනවා අතිරේක ප්‍රශ්නයක්. ඒකට අනික් තේද ගන්න යත් බෙතිය. මොකක්ද අනික? අපි වලෝ අසුහයන්ට කැමති නම් කී කර හැකි. හැබැයි දුබෝදෙන්ද කරන්නේ නැහැ. භාසමේ සූත්‍රයේ තියෙනවානේ බුදුහාමුදුරු දැකෙද්ද ගිහිල්ලා වෙට්ටි පුතපතේ. මේ දැකලා මම මතක තුලා බුදින. ඒත ගන්හස බන්ද අල්ලපියව ගනි බැඳගනින් එතෙක්වත් අතාරින්න බෑ කියලා කවුද හිතන්නේ? අසුරය. අන්සා අසුරයන්ට කැමති නම් තින් කරේ හැබැයි බුදුන් දැකලා ගියා. අසුරුවා තුඹේ දැක සමම තේන්ති කිය. පිනව කරනවා. ඒ වුණාට නිරේ උපන්නොත් කවදාකවත් බෑ තිරසන් ලෝකේ උපන්නොත් කවදාකවත් බෑ දේශන පොන්නොත්.
දැන් පුතේ ඔයා මගෙන් අහයි ඇටපතන් මේ දැල්ලා මාලිකාවේ කරුවව ධම්මද එතට පින්තිත් වෙන්නේ නැද්ද නෑ එයාට නිවන් දැකියකින් නෑ පින් සිද්ධ වෙයි කාම අවසරති නිවන් දැමින පින් නෑ කාමාවචර පින් තියෙනවා පින් තියෙනවනේ කොටස් දෙකක් කාමාවචර රූපාවචර අරූපාවචරත් ඇති රූපාවචර තමයි පින් වලින් නිවන් දකින්නද නිවන් දකින්න නම් අනිවාර්යෙන් කාරණිකා පුරන්න ඕන කාරණිකා නැති පිනක් නිවනස් ඇත්තෙම නෑ එහෙනම් තිරිසන් ලෝකේ කොන්නු කවදාකවත් නිවන් දැකලා පින් කරන්න ප්‍රේත ලෝකේ උපන්නොත් කවදාකවත් නිවන් දැකලා කියලා කියන්නේ අරුප්පා අසඤ්ඤා අරූප ධ්‍යාන ලෝක 4යි අසඤ්ඤ සංඤ සියන රූපාවචර බ්‍රහ්ම ලෝකේ කියන්නේ පහේ උපන්නේ කවදාකවත් නිවන් දැකන්න එයින් අරූපාවචර වල යන්නේ ආපාසානංචායතන ආකින්තඤ්ඤායතන විඤ්ඤාණංචායතන නේව සංඥා නාසඤ්ඤා ධ්‍යාන වඩපු අය මාර්ග ඒගොල්ලෝ මේ නැරෙන්නේ ධානයෙන් මෙහි උපදින්නේ ඒ ධානයෙන්ම කල්ප ගණන් ඔහේ ඉන්නවා සිත මිස කාය නැති බඹලු සතෙක් ඊළඟට අසඤ්ඤාතියයි බය ඇතු වන සිත නැති බඹතලයේ 11 වෙනි බ්‍රහ්ම ලෝකේ අසඤ්ඤ සංඤ්ඤ තියෙන බ්‍රහ්ම ලෝකේ අර විතරයි හිතක් නෑ හරියට කළු ගල් කිරි තිබ්බවා මෙයා හිත නිවන් දකින පිනක් කරලා පච්චාන්ති මංපිතේ ප්‍රත්‍යන්ත දේහේල තුනකුවන්ගේ නමක්වත් අහන්න නොලැබෙන රටක පළාතක උපන්න මිනිහෙකුට කවදාකවත් නිවන් දකින්න බෑ අද ඕගොල්ලෝ දන්න පැත්ත ගත්තොත් එහෙම අය වයිල නැද පෙද්දිකටත් එහෙම තුනුරුවන් ගැන කතා කරනවත් දෙන්නේ මේ දුවසෙහිමිකාවක් පොතේ යන කාංකාවගේ දෙයක් පිටේ දුදුත් පිළිමියක් තුමස් ඒක ඇදම විදි කරනවා නේ නිසා යන් දෙකේ නිකන්තරේ පංචේන්ද්‍රයානම් මේ කල්ලන් ඇහැ පන නාසය දිව ශරීරය කියන මේ පහ විකලත්වයේ පන්නොත් ඒ පුජ්‍යලයක් නිවන් දැකෙන්න තියෙන්නේ හැබැයි පහන් එකක් නෙවෙයි ඇහැ වෙන්නේ නැහැ කියන එක බලහන්න බැරික මත පනහින්නේ කියලා බලපොතම් බලා ගන්න බැරික නැසිනේ නමුත් මේ සහෙන් වැලි කොටසක් විකාරිනොත් එයා නිවන් දෙපිට අපාතුභාවෝ බුද්දස්ස බුදු කෙනෙක් ලෝකේ පහළ නොවිච්ච කාලෙක බොත්තර වටින් සම්පත්තතු මිනිහෙක් වෙලා ඉපන්නක් නිවන් දැකෙන්න තින්කඩ ඒලරියම පංචේන්ද්‍රයන්ගේ මිත්‍යාදික්කිත දානවා දගොම යත්‍යාදිත්‍ති ගතේනෝ දගොම මිත්‍යාදිත්‍ති මේ කතා කරනකොට බණපතේ තියෙනවා අලුගා ඇවිදින නිත්‍යාල තුක්කීත ඒකත් රව් නිප ඉහේසන පදේ කුට්ටාලා ගන්දීල වැඩක් නැහැ සිතක වැඩක් නැහැ පෙරලෝකී ඉඳලා වෙන්නේ පරලෝකෙට යන්නේ මේ ලෝකේ අපි ඉහර වෙනවා අම්මා කියලා කෙනෙක් නැහැ කාප්පා කියලා කෙනෙක් අම පියසල ගන්න ඕනේ නැහැ දකින්නයි කියලා පොටක් ඇත්තේ නැහැ ඒ අයස කලකල වැඩක් නැහැ නැරිලා ආයි පොරලක් කියන්නේ එයාද නැද්දු කියා ඉගෙන ගත්ත දරියෙක් එක්ක සතාදෙනින් මම මේ කතා කරන්නේ මම නීත අවුරුද්ද දැන් මම එතනින් ඇවිල්ලා ඔය 45ක් වෙනවා ඊටත් ඉස්සර කවත් අවුරුදු දෙකක් ගුණකට ඉස්සර අලුත්ගමෙන් වතාවේ එකදාත් නොගිය 74 75 වාගේ මම මේ බණ ඉගෙන ගන්නකොට මට මහා කවිතයක් ආවදවන අද දල් ජීවිතයක් නැති වෙන ඉස්සු වින්න. ඔය ඒසාන්තර කාලේ ඉවරයි බං ඔබ තියාගරි යටි මිස කියන්නේ. ඉල්ල කර වෙලා කියලා. නේ ඔබලන් මහල් වලීලා සීයෝ ෂොප් එකක් දාලා හිටපන් කියේ. භාවනා කරලා දකින්න. මැරිලා යවලිහක් නැහැ. මැරිලා මොන දිහක් දියා.
ඉස්සෙල්ලා වයවත් ඉඳලා මෙහාට ආවේ නෑ මම බොරුද අපි මේ ඉපදුනා මේ ටික කොහොමද අහු වුණාමට එකක් අහු වුණේ නෑ මහත්තයා ඉවල්ද අම්මෙක් තාත්තෙක් නෑ ගේ නැති මාතා නැති පිතා අම්මෙක් නෑ තාත්තෙක් නෑ ඊ මට මේස හරි අවුලක් මේ සුක්කන්ද හොයන්නේ කියලා එන්න මේ වගේ රිස්ටි ගියානේ ළමයි 6 දිනක් ආවා යාලිකාරෝ දෙන ගමන් එයින් මාත් එක්ක කොහොම සාකච්ඡා කරන ගමන් මම කොපිතේ අම්මලා තාත්තලාටින් බෑරෙන මහත් ලැබ් ඉංගලා හම්බ කරලා ඔගොල්ලෝ කොහොමද පැරගෙන ඉදේශ අභ්‍යාත නායක කෙනෙකු අපිට කරලා thank you වන්නලා ඔබගේ ඉගෙන කවදාවත් අමතක කරන්න එපා අම්මලා තාත්තලා ඔතේ බාට මෙතීවනේ මේ 19 තුවේ අම්මා තාත්තගේ අමුතියේ තරට යන්නේ මොකක්ද මොකද ඒගොල්ලෝ යම් බෝඩික දාපේ කියලා ඒගොල්ලෝ නෑ හාන්දුනේ ඒගොල්ලෝ විනෝද වුණා අපි උපන්න රටේ නීතියක් තියෙනවා මරන්න බෑ කියලා අපි එරදී හරි වෙපාපිටි එනම් අන්න ඒ මිත්‍යා විශ්ය මත අරුඩේ එදායි ඒගොල්ලෝ විනෝද අපි උපන්න අපේ නීතියක් තියෙනවා ඉනයි අහිංසාති උකුම් හැකේ එනම් මෙල්ල මේ මිත්‍යා දෘෂ්ටි ලහු කවදාකවත් මෙයන්නේ අපාතු බා වූ බුද්ධ බුදු කෙනෙක් ඔබේ පහළ නොවිච්ච දරා පරිවන් දැකින තේදයි සබ්ධම්මා මත ජායිනෝ සබ්ධර්ම කියන අමෘත වැස්සට තෙමෙන්නේ නැති නම් නිවන් දැකේ පින් කරන්නද දැන් ඒ ටික ඔක්කොගේම වැලකිලා ඔබ මේ කරන සම්පත්තියක් ලබයි ඊළඟ හතරේ විකාරී සබ්ධම්මෝ පරම දිව්‍ය ඊළාම් දීවය රහසක් දේශනාතේ දහම අහනේ බුදුහාම දුන්නක් ලෝකෙට පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නයි මේ දුකයි මේ දුක ඇතුළ හේතුවයි මේ නැති කරගන්න පිළිවෙලයි මේ නැති කරන්න යාවු මේ නැති කරගත යුතුයි නැති කරගන්න කෙරෙලයි මේ හැප උත්තර හොඳ නියෝග මා ඉතින් ඕක ඔය අතරින් කිව්වට මිනිස්සුන්ට තේරෙන්නේ භක්තයන්ට තේරෙන්නේ මහා ඥානවන්තයාට විතරක් තේරෙයි. තවිත් කම් බිලුවට නෑ ඒ ධම්මා හේතු උප්පබවා තිනකොටම ඇති ස්වාමිනේ නවතින්න මල් මාති ගැන දිතාගසමට උන්වහන්සේ එහෙමදයි තන කියන්නේ. අනේකන ඒහින්ද බුදුහාමුදුරු ප්‍රගණනයේද අමලක් භාවිතා කරනවා. මිනිසුන්ට මේ බල කියන්නේ. සුත්ත ජෙය්‍ය වේයාපරණ ගාථා උදාන ඉති උත්තක ජාතක වේදාංග අබ්බෝතලම මේ ක්‍රමවේද නමේම ඒ සප්පයට අනුරූප වූ පරිද්දෙන් භාවිතා කරලා සත්‍යයද ධම්ම අවබෝධ කරවන්නයි දුක කෙනෙක් ලැබේ අරගා කින්තු තේ අබෝධයන්ට කොත්තර වති දාත්තාවල් බෙදෙයි ඕනෑම තරම් විදුහාන්දිරයෝ දේශනා කරෙහු බණ ඉස්පිල්ලක් එලපිල්ලක් පාපිල්ලක් කොම්බුවක් රේපයක් යන්තයක් පල්පිරීම අඩු නැතුව අහන්ද කියනවා බලාගන්න පොත්තත්වල ලියලා තියෙනවා දැන් අද දැකගන්න පීතුරුවෙන් පෙන්නන තාක්ෂණයේ තියෙන රසයි. ඉතින් දැන් මේ කරුණු හතරම ලැබෙච්ච ඔබ මහා ලොකු පින්කමක් කරන්නට හැක්ටීමේ විශේෂයෙන් අගෝස්තු 18 වෙනිදා ජන්මදිනයේ සමරන කාන්ති කතිල් මෑණියන්ට තවත් කාලයක් ජීවත් වෙන්න ලැබේවා තිසපප. ඇයි? එන්න කල්පනා කරගන්නේ ආල්දේ මත් මගේ වැඩ තිබු අත්තරේ දන්නේ බෑම් තම වීඩියෝ මුන් කක්කාරතේ එහෙම තනවල. හිතෙනවා නේද? දැන් මට නම් එහෙම හිතෙනවා. ඒ වුණාට ඇයි මේ හරි ඔබතුමියට මොන ප්‍රාර්ථනාවක් අවෝඩ තුමියට තින් කරගන්න අවස්ථාව උදාත යෝගී තුවතාවක ඊළඟට එදිම විවාහ දීර්ඝ සම්පාප්ත වුණා ආදරණීය
දියණියට කාබෑනෙනුවන්ට හිතාතහා තේරියට පූජිතහා මේනකා දියණියට හා බෑනුවන්ට ආශීර්වාදතව ඒකම ගුණපාල පතිරණ පියාණන්ට නිදුක් නිරූඩී දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරන් පූජිත මේනකා රංගන තරංගා නිමල් බුද්ධිකා නිර්මාල් දිනිති යන දූදරුවන්ට හා සජන ෆජුනි දිහන්සා කනුෂී ශානෙක් අභීත සෝවිත සේවිත සනුජ යන මුණකුරු මිනිපිරියන්ත නිදුක් නිරූඩී භාවය අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්නට සිගිලුවන ප්‍රාර්ථනා කරන්න. ඒකම අභාවයට පත්වන මීට වසරකට තේක මලිහේ ඉඳලා මිය පරලොව දයා මහත්මියට ඇතුළු උඩේ හැමදෙලාගේ නමින් මිය පරලොව ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරා. අප සියලු දෙනාටම ඉක්මන් භවයකදී සුඛසහගත ප්‍රතිපදාවෙන් පහසුම මාර්ගයකින් උතුම් නිවන අවබෝධ කරගන්න කියන මේ කරුණ ටිකටයි අපි මේ පින්කම කරේ. ඉන්නතන මේ ඔක්කොම හපංකම් කරන කවුරුනින්ද? ලේ ටික පිළිකරලා පොළ දෝට උඩ පදිස්තම් කරලා අසපය කඩන්න නැතුව තී උද්දි වෙනක් කරන්න නැතුව මේ ලස්සන රෝටේ පන්දරකින් නරක් කරන් අම්මා ගාඩිය පෙරලා හම්බ කරලා කවලා පොළ බිය පැහැදම් කරලා අපු ලොකු මහත් කරලා පුළුවන් තරමට උගන්වන කාටවත් එකම පා ජීවත් වෙන්න මර භාග ලැබෙන්න රත්තරන් තාත්තා. අපි දෙන්න හින්දා මේ ඔක්කොම පින් කරන්නේ. දැන් ඔය අම්මටයි තාත්තටයි මතකයි මේ පොඩි දෙන්න පුංචි කාලේ අපි යම් පන්සල් කියලා හැට්ටිලා අනුස්තරට අඳගෙන යන ගමන් බලක් අදලා අතට දීලා ඕක තියාගන්න බුංසාතුරු දෙන්න කියලා එක්තන් ගිනිල්ල මල්ලා බැනේට උඩ ඉස නෑ ඒ නින්ද ඇල කරලා අල්ලලා ඉන්නවා කියන්න පුතේ බුතු සාදු තේ මල්. ඉතින් මේ පුංචි දරුවා නෑ ඒක තියන්නේ ඒක මගේ. එරක්ත කරලා තිබ්බනවා. ඊට පස්සේ වඳින හැටි කියා දෙනවා බිමෙන් තියලා ගණේ ඉස්සර තිබු ගතෙන් අත දාලා කකුල නවලන්න පාට් කරලා ඔලිව පාට් කරලා ඔන්නමයික තේ බුදුහාමුදුරුවන්ට වලින්නේ කවුද කියාදී අම්මලා කාත්තේ එහෙනම් ඒ අයගේ සප්පියෙන් තමයි අදත් මේ ඔක්කොම හපංපං කරා. ඉතින් අම්මලා කාත්තලා බලාගෙන ඉන්නවා පින්කම් කරනකම්. බලාගෙන ඉන්නවා කොහෙද? තිගෝ පුද්දේශ තිත්තන්ති සන්දසිංහාට කේසිතය ద్వාරබාහාර තිත්තන්ති යාදන්ත්වාන සකන්ධරම් විමාවේ තියෙනවා පින් කෝණ නම් ඒගොල්ලෝ ළඟටම එන්න පුළුවන් නම් ద్వාරබාහාර තිත්තන්ති දොර ළඟට ඇවිදින් බලන්නේ ළඟට එන්න බැරි නම් සිංහාට කේසු ගල් වැටි ඉඳි කඩුල්ල ගේට්ටුව ළඟ ඉඳන් බලන්න. එතෙන්ටත් තෙල් බැග් දුදුවන ඉත සැහැරන හම්දිය ළඟ ඉඳන් හරි බලන්නේ. ඇයි එහෙම බලන්නේ? පින් ඕනේ ලන්ද දෙන්න කෙනෙක් තමයි උනේ. ඉස්සෙල්ලාම අය හොයන්නේ කවුද? ඉස්සෙල්ලාම හොයන්නේ තමන්ගේ දූ දරුවෝ කොතන වෙටි විතරයි. දූ ළඟෝ පින් දෙන්නේ නැත්නම් ඊළඟට හොයනවා සහෝදර සහෝදරියෝ පින් කරලා. සහෝදර සහෝදරියෝ පින් දෙන්නේ නැත්නම් ඊළඟට හොයනවා සහෝදර සහෝදරියන්ගේ දරුවෝ පින් කරනවා. ඒ පිල්ලින නැත්නම් ඊළඟට හොයනවා ජීවත් වෙන්න කාලේ ඇසුරු මිසුරු කරති හිතවතුන් කල්යාණ මිත්‍රයා. මොකද ඒගොල්ලෝ පින්කම් කරනකොට මතක් කරනවා මේ ආවලා හිටියනම් මේ වැලේට කිය පින්කමේදි මතක් වෙයි. එයත් ඉඳින් නැත්නම් තප්පුම් හිය පින් කරන තැන් හොයනවා. මොකද සත්පුරු හිය පින්කම් කරලා තමන්ගේ අයට පින් දීලා පින් කැමති සියලු සත්ත්වයන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා. නිසා මේ අය බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ අයට පින් අනුමෝදනා කරන්නත් මේ තින්ටම වටිනවා. දැන් මහත්මියටවත් නෝන මහත්මියටවත් ඒකිකාටවත් බණවිදියක් ආවොත් ඉතිහාස තින්කමක් කරලා පින් දියන්න දෙනවා. පින්කම කරන්න ඕනේ කියලා හිතපුවාම ඉතින් අනේ උඹලන් නැහිල්ල එපා අපිට පින් ඕනේ නෑ කියලා. දැන් ඔය තින් දෙල්ල කසා කරන කවුරුවත්
ඊළඟ ආත්මෙ ඉපදුනේ අහවල් කෙනෙක් කියලා දන්නවද? එහෙනම් අපි පිල් දෙනවා. අපි දෙන මේගොල්ලෝ දන්නවමයි කියලා හරියටම විශ්වාසද? ඉදිවෙත් නැත්නම් ඉපාදීවෙත් නැත්නම් ඉන්න තැන දන්නෙත් නැත්නම් ගන්නවමයි කියලා විශ්වාසයක් නැත්නම් කිව්තිදු මගෙන් අහයි ඉතින් හාමුදුරනේ මොකටද එහෙනම් මේ පින්කම් කරලා පිළිවෙල. මම මේ තර්කානුකූලව කතා කරන්නේ ඔයගොල්ලන්ට හිතට එතකටම මේක දැනේ. අපුපාහයි මගෙන් ඉතින් හාන්නේ ඉල්ලුවෙත් නැත්නම් ඉපාදීවෙත් නැත්නම් ඉන්න තැන දන්නෙත් නැතුව ගන්නවා කියලා විශ්වාස කරනකොට මොකටද වෙන්නේ? ඔව් තර්කයේ හරි. හැබැයි බුදුහාමුදුරුවෝ මේකට උත්තර දෙනවා කරුණා කතඤ්ඤුතා යෝගා පක්ඛ දානං විශේෂිතං. කරුණාව කෙලෙහි කුල දැක්කීම මුල් කරගෙන විශේෂිත පින්කම් කරන්න ප්‍රාප්ති දාන දිය. ප්‍රාප්ති දාන කියන්නේ පින් දීමේ පින් සම්මිතිය. ඇයි? මේ ලෝකේ මැරෙන ඕනෑම සත්‍යයක් ආයි උපදිනවා. උපදින්න ස්ථාන 31ක් තියෙනවා. ඒ 31කින් එකක උපදිනවාමයි. හැබැයි වාසනාවට 31කින් 27ක්ම හොඳයි. දැන් හොඳ තැනක ඉපදිනා කියන එක ඔයගොල්ලෝ හරියටම දන්නවනම් කාරිදන්ති. නරක තැන් තියෙන්නේ 4යි. නරක තැනක ඉපදිනා කියන එක හරියටම දන්නවනම් 2යි. මේ දෙකම හරියට දන්නේ නැති හින්දා සැකේ වාසියට ගන්නවා. අපේ න්‍යාය දුකට පක්ෂලා අතෙන් දෙනකන් බලාගෙන ජෝරෙන් වෙලේදී. අන්නේ සැකේ වාසියට අරගෙන හිම ඉන්නවා නම් ඉක්මනින් වර දුකෙන් පුරවන්නට ඕනේ කියන කරුණාව පෙරසරි කරගෙන අතු පින්කම් කරති. විපරිවේක. දෙවනි එක කටන්‍යපා කෙරෙහිම දක්වනවා. ඉන්නදී අපිට කරපු උදව් මතක් වෙනවා. දැන් තුතාන්න කිව්වේ නාටිගෙනෙක් අපි තුන්ති ගාලේ බලා තියාගත්ත වදා හිටියා ඒව්වා ඒව මතක් වෙනවා. ඒ නිසා අද හිතෙන් ඉන්නවා. අනේ උන්ට දැන් අපි කිමොපවත් කල්ල ටිකක් දෙන්න බෑ අදින්න එකක් දෙන්න බෑ පහතුවත් තියන්න බෑ දෙහිසත් එකක් දෙන්න බෑ. අනේ උන් නිසා හේස අපි මේ ලොකු මහත් වෙලා අතපය කඩන්න නැතුව උන් අපි පරිස්සම් කරපු හින්දා නේද මේවා මතක් වෙනකොට ඒකට උදව් කරන්න විදිහක් නැහැ. අන්න බුදුහාමුදුරුවෝ කියනවා ඒවා මතක් කරලා පින්කම් කරලා එයාට පින් දෙන්න කියලා. මෙන්න මේ විදිහේ කරුණු දෙකක් මුල් කරගෙන මේ වගේ පින්කම් කරලා අපි මල ගිය නෑයන්ට පින් දෙනවා. ඊළඟට මල ගිය නෑයන්ට පින් දෙනවා නම් ඒ පින්කමේ පළවෙනිම අංගෙ මොකක්ද? ආහාර ටිකක් දෙයි. ආහාරමයි ගන්නේ. දැන් මේ අටපිටිකක් පූජා කරා. මේක ඉස්සර පූජා කරේ. ළඟිලාකුවා මේක පූජා කරේ. හාමුදුරුවෝ වටිනම පූජාව මේකයි කියලා. මේ ඉස්සෙල්ලම ආහාර පූජා කරේ. ඇයි? මේ මුළු ලෝකෙම සත්වයන්ට නැතුවම බැරි එකම දේ ආහාර. යනි ඕනෙම දෙයක් ඔයගොල්ලන් කයිය ගැහුවට අපිට අරවන්න නැතුව බෑ මේක නැතුව බෑ කියලා පුළුවන්. හැබැයි ආහාර නැතුව බෑ කියන එක නම් ඇත්තමයි. ඇයි ඒ? ආහාර නිසා තමයි හුඟක්කල් දීවස්සේ. ආහාර නිසා තමයි දුක්මල් කහස ඕකේ රස්සරනේ. ආහාර නිසා තමයි නිතර එළලුත් නැතුව නිමෝ වෙන්නේ. ආහාර නිසා තමයි එකට හරිය ගාය ලැබෙන්නේ. ආහාර නිසා තමයි සිහි කල්පනා වෙන්නේ. මේ කර්ම පහම ආහාරයෙන් ලැබෙන දෙයක්. ඒක අර එක්තිස් තලයේ නැත්නම් උපදින ස්ථාන 31කින් අයිත වුණා. එන්න මම කියන්නේ ඉස්සෙල්ලා රූපාවචර බ්‍රහ්මයෝප 4යි. ඒ 4ෙන් උපන්නතු ඒගොල්ලන්ටත් ආහාරයක් තියෙනවා. තීති බක්ඛාය බලුසාර ඒගොල්ලන්ගේ ධානයම තමයි ආහාරය. අවීති මහා නිරේ අන්තිම කෙරෝ. නිරසතටත් ආහාරය. එනම් ආහාරයෙන් ලැබෙන ප්‍රධාන අංග පහ තමයි ආයුෂේ වර්ණයේ සතේ බලේ ප්‍රඥාව. දැන් ඔබ හැමදෙනාම ඉස්තරලාම මේ ආහාරය තමයි හැටි කරලා. ඊළඟට එහි අද්දුව කොටස ලෞතර බුදුසාමදුරුවන්ට පූජා කරනවා. එක්කන්තේ නිබ්බුතේ තාපි සනේටිත්තේ සමං පලං. ජීවමාන වැඩේටියක් පිළිගන්නටව ඒ හිතුවිල්ලම වටිනවා
ඒ ආනිසංස මේක ලබන්න. ඔබ මේ දාන වස්තු හරි ලස්සන නේ තීමයක් ඉස්සරහා තියලා. බුදු හාමුදුරුවන්ටයි මේ පූජා කරන්නේ කියලා බුදුගුණේ තේපත් කරගෙන හදවතට දානේ කිරි ගන්නවා. ඒ ගාතම පුත්තුනේ අනේ මදුරු බ්‍රාහ්මතුන්ට මේ දාන වස්තු පූජා වේවා කියලා කිව්වත් ඇති. ඊළඟට මේ හාමුදුරුවන් දැන් මහත්තයා මොනවද අපින් බලාපොරොත්තු වෙන්නේ දානේ දීලා. මයික වෙදත් මං කන්නේ දවස් ගානක් කියලා මෙන් රටක් කරලානේ දානයක් දෙන්න ඕනේ කියේ. දැන් මගෙන් මොනවද බලාපොරොත්තු තියෙනවා. බලාපොරොත්තු 5ක් තියාගෙන ඔබ මේ දානේදී. මොනවද? අපේ හාමුදුරනේ හොඳට වළඳන්න වහන්සේ දීර්ඝායුෂ ජීවත් වෙයි. අනේ හාමුදුරනේ මේ දානි වලද වහන්සේ තවත් ලස්සනට වෙයි. අනේ හාමුදුරනේ මේ දාන ටික වලට ඔබ වහන්සේ දෙරක් දුපත් නැතුව නිරෝගී වෙන්න. අනේ හාමුදුරනේ දුප්පත් අපේ මේ පුරි දානි කොද්ද වළඳලා ඔබ වහන්සේ සිහි කල්පනාවෙන් දීවා. අපේ දානි වලද ඔබ වහන්සේ ශරීර ශක්තියෙන් දීවා. ඉල්ලේකනේ බැතුමු. වෙන මට බුන්නේ ආයසේ වන්නේ සැපේ බලේ රැකියාව. ඒ තිකුමයි ඔබටත් හම්බෙන්නේ. ඒකට බුදුහාන් උපමාවක් තියෙනවා යාදි සංවපතේ බීජං තාදි සම්භරතේ බල. යම් જાති බීජයක් හිටියෝ ඒ જાතිය නම් එන්නම් වෙනවා. ඒකෙන් තමයි මේකට කියනවා කාම අවශ්‍යක පිළිය. ලෝකයා කැමැති කද වෙන කියනවා. එනම් ඔබටත් ඒ ආනිසංස ටික ලැබෙනවා. අන්න අපේ බලාපොරොත්තු වෙන අයත දැන් මේ ආනිසංසය අපි බෙදෙනවා. ආදරණීය මෙයන්ියන්ට ජන්මදිනයේ සකල මිසුක් නිරෝධී සුවය ආදරණීය පියාණන්ට දීර්ඝායුෂ චිරජීවනයේ එවගම දුවට පුතාට ලේලිය දුවට ඒ පුතාට දුවට විවාහ සංයෝගයේ සමග ආශිර්වාද කිරීම මුණුපුරන්ට මේ පිරියන්ට ආශිර්වාද නිරෝගී පුවින් අග්‍රාපනගත යුතු සාර්ථක කරගෙන මේ වගේ අපි හුඟා දේවල් පතර ඒ උපතම අපේ දීපක් කරලා පිළිදෙන. අන්න ඒ අයට අකදෙන පින් බලෙන් අර යාකු ආයුෂේ වරණේ සැපේ බලේ ප්‍රඥාව පින ඔක්කොම හම්බුනේ. ඒ පමණක් නෙවෙයි. අපිට අනිවාර්යයෙන් නිවාසී තියාගත්තාම ඊළඟ භවයේ සුගති දෙන්න පුළුවන්. ඇයි? එක හොඳ පින්කමක් කරගත්තාම නැවත නැවත පින් උපදිනවා. පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං ආසේනන පච්චේ පච්චේ. සූවිසි ප්‍රත්‍ය දේශනාවේ ආසේවනක් ප්‍රත්‍ය විස්තර කරන තැන කියනවා මොඳ එක පින්කමක් කරගත්තාම ඒ පින්කමෙන් නැවත නැවත පින් වැඩෙනවා. නරක එක පව්කමක් කරගත්තා ඒ පව්කනේ නැවත නැවත පව් වැඩෙනවා. එලන් මතත් මේ කරපු හොඳ පින්කමේ ආයෙත් මතක් කරනකොට මේ පින්කමට යන. එහෙම පිසිහි නැවත නැවත වැළමී තවස් පින් වැඩි වෙනවා. මරණාසන්න වෙලාවට අවුරුදු 100ක් ජීවත් වෙච්ච මේමකුණක් එකයි. අන්නාර නැවත නැවත මතක් කරගෙන ආසේවික භාවිත බහුලීකృత පස කර්මයක් වශයෙන් පිටේ තරපදියම් කරගත් ධාරණය කරගත් පින්කම් කපාත මතු වෙලා එන මම මෙහෙන් පින්ක් කරගත්තා නේද? රාජපුරයේ ඉන්නේ ඉන්න තුරුවන් හැම වෙලේම අතවස්ත්‍රානේ කොහාට හයියන්නේ. ඔබ නොකර අනුන් කරන ලස්සන පින්කම් දිහා බලලා කොච්චර සතුටු වෙලා තියෙනවා. මේ කොට්ටේ බලත් කියලා ඇත්ත රහත්යට අනේ මහත්ය බලන්නකො අතිර දෙවියන්ගේ අරෝගී පින්කමක් අර මිනිසු කොට්ටේ ලස්සන දෙන්නේ පිටතමතයි. ඒව නිති පදියම් වෙලා කි. අල්ලේ කරගත්ත පින්කම මරණාසන්න වෙලාවේදී මතක් වුණොත් සුත්තප්පබුද්ධෝ විය දේවයෝ කං වජන් පිළිදාගෙන ඉදිතේකිනි අවදීනාවාගෙන එහෙම නැල්ල මිහිල්ල බුවිලෝකුලා. එහෙනම් පත්ලබත් එනම් දිව්‍ය සම්පත් ලැබෙනා මිසක පිනටින් ඊට එහා සම්පතක් නැහැ. දිව්‍ය මනුස්ස සම්පත් විතරයි. කාමාවචර අන හපේ. භාවනා ගැඩුවොත්
භාවනාව වලින් පුළුවන් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක 20න් එහෙක උපදින්න. ඒත් නිවන් දැකේ. නිවන් දකින්න නම් පාරමිතා පුරාණ නෑ. මේ කවුරුවත් පාරණ කෑ කියලා මොකවත් කරනවා දැන් එක්කර විද්‍යාවේ ඒවායි. නෝන පාරමිතා වන්දනා කරලා යනවා. පාරමිතා දාන දෙනවාද? පාරමිතා තිල් ගන්නවායි. පාරමිතා රෙහිතු උපස්ථාන කරනවායි. පාරමිතා ගබ්බක්කාර කරනවා. දැන් පාරමිතා විතෝ හිමන්ද? පාරමිතා ලහයක් තියෙනවා දානේ සීලේ වැස්චම්මේ ප්‍රඥාවේ වීර්ය තාන්තිය තත්ති අවික්ඛානේ මෛත්‍රී. එකත්පත් පාරමිතා පැස්ත විතරක් අහවල් පාරමිතාව කියලා කරන්නේ. ඇයි නෝ? කොහොමද එහෙනම් අපිට පාරමිතා වෙන්නේ? ඉසරණන්ත සිරේ ධාතු සිරේ ධාතු ලක්ෂණ දිනනවා වේ කියනවා. ඕනෑම කෙනෙක් කිසල්ලේ පිහින්ම පින්කමක් පටන් ගත්තොත් ඒක විලක්ෂණයටම පතාලය. එහෙනම් අද ඔගොල්ලෝ ඇන්දෑවට අර බිච්චි රෙක්ටන් තක්කෝර කියලා බුදු පාන්න පත්තු කොටන්න ගිහින් පටන් ගන්නෙ මොකක් කියන්නේ? නමෝ තස්සේ දිස්. නමෝ තස්සේ කියලා පටන් ගත්තොත් එයා බුදුහාමුදුරු වගේ තරණ ගියේ. බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලා ගත්තොත් එයා ආසනයේ බැහැපු කෙනෙක්. ඒ අරගෙන කරන ඕනෑම පින්කමක් ඉවර කරන්නේ මොකක්ද කියලාද? ඉදං මේ පුඤ්ඤං ආතවක්ඛයා වහං හෝති. ඊ පිනෙන් මට උතුම් නිවන් සැප ලැබේවා. දැන් මේ තින්කරේ බක්කොඩ පාන්දේ කාර්මිතා දානියක් දෙන්නේ නම් කියලා නෑ. හැබැයි මේ අවසානයේ පතරකොටම අපිට මේක පාරමිතා වෙනවා. යක් දාන දෙන්න ගත්ත අරමුණ අදික්තාන පාරමිතාව තේසනාව මහන්සිය වීර්ය පාරමිතාවට ගෙවල් දොරවල් පහදුපන් අතෑරීම නෙක්ඛම්ම පාරමිතාවට කරුණාමයි තේ ගුණේ මෙත්තා පාරමිතාවට ධම්ම සත් අධ්‍යතිය සාන්ති පාරමිතාවට බොරුවෙන් වැළකීම තත්ත්ව පාරමිතාවට රෙහි කල්පනාවෙන් ඕනින් කර්මවරයි දෙහින් රත්‍යා පාරමිතාවට සමංගෙ දේ දීම දාන පාරමිතාවට පයි වචවලකේ ගම්රින්නේ නිසා පාරමිතාට ඉන්න මහා පිනක් සිද්ධ කරගත්තා කියලා. එහෙම සන්තෝෂ වෙන ගමන් අපි සිද්ධ කරගත්ත උදාර දිනේ පළවෙනි කොටස අපේ ජීවිත ආරක්ෂා කරන ලෝකේ සාතනේ රකින්න සිව්වරන් දෙවියන් පෙරදුගතකට යෝසසුම් පාලක තීර දෙවියන්ට අනුමෝදන් වේවා. දිවයිසුරු වෙදී දෙවියෝ සතුන්ට පත්ත දෙවිලාවට අපිටත් ආරක්ෂාව දරසත්වා දෙවිනෝ පතර බෝධියකින් අමා මහ නිවන් දකිස්වා කියලා සාම්පියා. ඒ අරමිය පරිලෝකී ලාතියෙන් සේපත් කළා. ඒ අයට මේ පින් අනුමෝදන් වේවා. දුතතම දෙකෙන් නිදේවා. කබ්බදහ පෙන්නතේ Isalini medio me lo pen. Tadi wala. Moi. Mai, betul. Isipa dek dek. Lai mati dia katanda ni amin biu. Min. Sebenarnya dek merewa tabaran siapa lima. අපේ මිය පරයෝදී ස්තියනුවර නෑයම් පනයතින අප්‍රප්ති තිකුම් ගනම් නිවන් දකිත්වා සියන් පෘතිවින් තැන්කෝත්තය අරගෙන ඉදං මේ යාති ගාථාව තියනී කැන්වක්වා. ඇයි කියන්නේ පැහියගේ ඔන්නු යතාම හරිපත් පාපරි දුරදු පාපලට ඒ ඔමේ තොත්තෝ දිපෙත්තා ඒවා මරිපුරෙන් පිදාගරනීරු නේරත්වේ පැති යකාවාරි වාපුරාත් යරත් ලේවනේවයිතෝ දිල්ලං පේපානම්මෝතෝ තබිපැතු දෙසතුන් වාජයේ කලින් පිල්ල ඉතිදිලා විරලෝ ඩොක්කබෑ එබලබී බම් ඒද ඉතිල්ලාඩියා වගේ
ඒ නෑ සතිය මේ පින් අනුමෝදන් මුලා කියන එක දකින්නයි ඔය කියන්නේ. දැන් ඔයගොල්ලෝ කිව්වේ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතනත. මේ මගේ දයයන්ට මේ කියන අනුමෝදන් වූ කැපවත් දුරත් කිව්වේ යකා වාරි වහා පූරා පරිතුරෙන්ති දාගා. ඒකමේව ඊතෝ දින්නම් පෙරිතානං උපපප්පති. වාරි කියලා කියන්නේ ගලාගෙන යන වතු පොතේ. එතතර ලියන්නේ වාරි කරුණාන්ත කියලා එකක්. වාරි අධ්‍යාපනයේ දැන් පතර පරිහාරට ගලනවා. ගලාගෙන යන වතු පොත්තර පරිහාරට ගිහින් හරි මහ මොහොතට ගිහිල්ලා යවති. ඊට විහාරේ යවතිලක් ඇත්තේ. අල්ල ඒක අපි අති මේ කුල්ලේ තියෙන අපේ නෑ යනකම අපේවා කියන එක ප්‍රාර්ථනා. එතන නියනේ පින් මොඩන් වෙලා අපිට ආශිර්වාද කරાવી. දෙවියන්ගේ ආශිර්වාදය නෑ දෙවියන්ගේ ආරක්ෂාව නෑයන්ගේ ආශිර්වාදයත් එක්ක අපි හිච්ච කරගත් මේ වාසනාවන්ත පින. ඒ කාන්තෙන් මෙරම නිදු ඒකෝයි සැපකන්තේ පෙර ජීවන දීර්ඝායු සම්පත්තිය පිළිපන්. තවත් වාසනාවන්ත පින් කරන ආත්ම සැප්පෙ තිට්ටරයි මේ පින්කත් හේතු වේවාන්. හරණවස් පෝරමනේ අපේ තකුණ නිවන් දකින්න බැරි වුණොත් ආයත්තන රූප නිර්වාණන් අදට වඩා පින් කරගත හැකි බොඳ සුගතියක ඉපදී ඉසීපාදමේ සම්පූර්ණ කරන්නට වාසනාව වේවා. එසේ මෙසේ සියලු කින් කිරීමෙන් උදපසේ බුදු මහරහත් කෘපණල් දහන තේලා ලෙවන පැනසෙන තුපොන් අමා මහ නිවන් සපල වේවා. පාදවන්තස ඔහම්ම